සමහර රහස් අපේ මුළු ජීවිතයම උඩු යටිකුරු කරන්න පුළුවන්. ඔබ කවදාරි හිතලා තියෙනවද ඔබ පණටත් වඩා ආදරය කරන කෙනා ඇත්තටම කවුද කියලා? මම සහේලි. මේ පිටුවක රහස. මගේ මංගලෝත්සවයට තව දින 14යි. හැම ගෑල්ලමෙක් වගේම මමත් හිටියේ හීන ලෝකෙක. මගේ පින්වතා ඉෂාන් මට පණටත් වඩා ආදරය කළා. හැමෝම කිව්වේ අපි දෙන්න හරිම වාසනාවන්ත ජෝඩුවක් කියලා. ඒත් අද හවස මට ලැබුණ මේ පාර්සලය මගේ මුළු ලෝකෙම වෙනස් කරා. මම මේ ලියුම අතට ගත්තේ වේවුලන දෑතින්. ඒකේ ලියා තිබුණේ එකම එක වැකියයි. සහේලි, මේ විවාහය නවත්තන්න. නැත්තම් ඔයාටත් එයාට උන දේම වේවි. කවුද මේ ඉෂාන්ගේ අතීතය ගැන දන්නේ? කවුද මෙයා කියන්නේ? මම වහාම ඉෂාන්ට කෝල් එකක් ගත්තා. ඒත් එයාගේ ෆෝන් එක ඔෆ් කරලා. මට ඉවසිල්ලක් තිබ්බේ නෑ. මම එදා රෑම තීරණය කළා ඉෂාන් හම්බෙන්නේ ආයේ ගෙදරට යන්න. ගේ ඇතුළේ ලයිට් දාලා තිබුණේ නෑ. හැබැයි සාලේ කෙළවරේ තිබුණු කාමරයකින් යාන්තමට එළියක් වැටෙනවා මම දැක්කා. මම එමින් සීරුවේ ඒ කාමරේ ගාවට ගිහින් දොරට එද්දීම චුට්ටක් බැලුවා. ඉෂාන් එතන හිටියා. හැබැයි එයා තනියම නෙවෙයි. එයා ඉස්සරහා හිටියේ මලමිනියක් වගේ සුදු මෙලියුම් අద్భుත ගෑනු කෙනෙක්. ඉෂාන් නැගී අත් දෙක අල්ලගෙන හඬමින් මොනවාරි කියනවා මම දැක්කා. එතකොට මගේ අත වැදිලා මල් පෝච්චියක් බිම වැටුණා. ඉෂාන් එකපාරටම දොර දෙසට හැරුණා. එයාගේ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකපු නැති බියකරු පැනුමක්. මම එතන ඉක්මනින් දුවගෙන ආවා. පහුවදා මම තීරණය කළා මේ රහස හොයන්න. මම ඉෂාන්ගේ කාමරයට හොරින් ඇතුළු වුණා. මම දැක්කා ඉෂාන්ගේ මේසෙ උඩ පරණ ඇල්බම් එකක් තියෙනවා. ඒකේ හිටියේ ඉෂාන් එක්ක තව ලස්සන තරුණියක්. ඒකේ නම අංජලි. එතකොට ඉෂාන් කාමරයට ආවා. එයාගේ අතේ ලේසවුත් ඇවිරුණු සුදු සාරියක් තිබුණා. මම බයෙන් කෑ ගැහුවා. ඉෂාන් ඔයා මිනිමරුවෙක්ද? ඔයා අංජලිය මැරුවා නේද? දැන් ඔයා මාවත් මරන්න දාදන්නේ. ඉෂාන් ඇඬුම් බර දැසින් මගේ දිහා බැලුවා. නැහැ සහේලි, ඔයා හිතන දේ නෙවෙයි ඇත්ත. අංජලි කියන්නේ මගේ කලින් පෙම්වතිය නෙවෙයි. ඒ මගේ එකම නංගි. අවුරුදු 3කට කලින් එයාගේ වෙඩින් එක දවසම එයා අභිරහස්‍ය තියට මිය ගියා. එයා ඇඳගෙන හිටපු මේ සාරිය එදා ලේවරෙන් සම්පූර්ණයෙන්ම තෙත් වුණා. මම පුදුමයෙන් ගල් ගැහුණා. ඉෂාන් දිගටම කතා කළා. අංජලිව මැරුවේ අපි පවුලේ හිතවතෙක් වගේ හිටපු කෙනෙක්. එයා මගේ දේපල වලට කෑදර කමේ ඒ අපරාධය කළේ. දැන් එයා ඔයාගේ පස්සෙන් එනවා කියලා මම දැනගත්තා. මම මේ හැම රංගනයක්ම කළේ ඔයා මේ විවාහෙන් ඈත් කරලා ඔයාගේ ජීවිතය බේරගන්න. අර ලියුමේ වෙලා ඔයාව බය කළේ මමයි සහේලි. මට ඕනේ උනේ ඔයා මගෙන් ඈත් වෙලා ආරක්ෂිතව ඉන්නව දකින්න විතරයි. මගේ හිතේ තිබුණ සැකේ එකවරම දිය වෙලා ගියා. ඉෂාන් අద్భుත විදිහට හැසිරුණේ මට තියෙන වෛරයට නෙවෙයි. මාව මරණයෙන් බේරගන්න තියෙන අසීමිත ආදරයටයි. අපි දැන් එකතු වෙලා පොලිසියට මේ හැම දෙයක්ම කිව්වා. අංජලිගේ මිනිමරුව කොටු වුණා. අද මම ඉෂාන්ගේ බිරිඳ. මම ඇඳගෙන ඉන්නේ ඉෂාන් මට අලුතෙන්ම අරන් දුන්න ලස්සන සුදු මංගල සාරියක්. සමහර රහස් පිටුපස තියෙන්නේ බියක් නෙවෙයි. ජීවිතය පවා පූජා කරන්න ලෑස්ති ආදරයක් කියලා මම අද දන්නවා. මේ මගේ පළමු අභිරහස් කතාව ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි කුතුහලයේ පිරුණු අලුත් කතාවකින් අපි නැවත හමු වෙමු. අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන් එකතු වෙන්න පහළ තියෙන bell icon එක click කරන්න.